මම අදීශා ගමගේ අමරලිස් කියන්නේ මගේ ෂූටි දුව වෙනුවෙන් මම පටන් ගත්ත බ්‍රෑන්ඩ් නේම් එක. මගේ ප්‍රථම රැකියාව විදියට පෞද්ගලික අංශයේ මැහුම් උපදේශිකාවක් විදියට කටයුතු කරා. එතනදී මට 2013 වසරේ CATS Design of the Year award එකට තරඟ කිරීමට ලැබුණා. මම CATS Design of the Year award එක දිනාගත්තා. එතනදී මම ඩිසයිඩ් කරා මට මගේ රැකියාවෙන් ඉවත් වෙලා මගේම කියලා ව්‍යාපාරයක් අරඹන්න ඕන. 2014 වසරේ මට පුළුවන් වුණා මට මගේම බිස්නස් එකක් බත්තර මුල්ල පැලවත් ප්‍රදේශයේදී ආරම්භ කරන්න බ්‍රයිඩල් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදියට. ඉතාමත් සුළුවෙන් පටන් ගත්ත ව්‍යාපාරය මගේ උත්සාහය කැපවීම එක මම හිතපු නැති විදියට මට දියුණු කරගන්න පුළුවන්කම ලැබුණා. ඒත් එක්කම මගේ ප්‍රෙග්නන්සි එකත් එක්ක මට සුළු කාලයක් මගේ ව්‍යාපාරය නවත්තන්න සිද්ධ වුණා. බබාට මම මගේ බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕන කියන එක ඒ වෙලාවේ තමයි මම ඩිසයිඩ් කරේ. මගේ ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමගම ඇත්තටම මට දැනුණා ක්වොලිටි පාටි ඩ්‍රෙසස් වල ලොකු අඩුපාඩුවක් තියෙනවා කියලා ලංකාවේ. ඉතින් ඒ නිසා මට ලොකු ඉල්ලුමක් තිබුණා. මට හැකියාව ලැබුණා ඇත්තටම කස්ටමර් කෙනෙක් ඉල්ලන ඩ්‍රෙස් එකක් එයාලා ඉල්ලන තීම් එකට කලර් එකකට ලස්සනට ඒක නිර්මාණය කරන්න. ඇත්තටම මගේ ව්‍යාපාරයේ දියුණු වුණාත් එක්කම මට දැනගන්න ලැබුණා ලෝක ප්‍රසිද්ධ වෙළඳ නාමයක් වෙන ඩොලර් මහන මෙෂිම අබාන්ස් ආයතනය හරහා ලංකාවට ගේන්න බලාපොරොත්තුවක් තියනවා කියලා. ඉතින් ඇත්තටම මට ගොඩක් ආසෙ හිතුණා මේ මැෂින් එකක් මට මිලදී ගන්න පුළුවන්. ප්‍රථමයෙන් මට ඩොලර් මහන මෙෂින් 3ක් මිලදී ගැනීමට හැකියාව ලැබුණා. මම අවුරුදු 19ක් විවිධාකාරයේ මැෂින් මාදිලි පාවිච්චි කරලා තියෙන කෙනෙක් විදිහට මට ඩොලර් මහන මෙෂිමේ ලොකු වෙනස්කමක් දැනුණා. මේ ඩොලර් මහන මෙෂිමේ මගේ ඇඳුමේ ක්වොලිටි එක වැඩි වෙනවා. ඊපස්සේ මට ඇත්තටම මගේ බිස්නස් වැඩි වුණා. අද වෙනකොට මගේ ව්‍යාපාරයේ මම ලබාගත් සාර්ථකත්වය මගේ ඇඳුම් වල තියෙන ක්වොලිටි එකත් නිසා ගොඩක් සෙලිබ්‍රිටිස්ලා මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒක ඇත්තටම මට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ඩොලර් මහන මෙෂිමේ ස්ටිචර්ස් වල තියෙන ක්වොලිටි එකත් එක්ක ඇත්තට මට මගේ ඇඳුම් වල ගුණාත්මක භාවය ඉහළ නංවා ගන්න පුළුවන් වුණා. ලෝකයේ විවිධ රටවල් වලින් ඇත්තටම මට මගේ ඩ්‍රෙසස් වලට ඕඩර්ස් ලැබුණා. මම නිර්මාණය කරපු බ්‍රයිඩල් ඩ්‍රෙසස් වල තියෙන ක්වොලිටි එක නිසාම මට තවත් ඇත්තටම ඕඩර්ස් ගොඩක් ලැබුණා. ඒකත් එක්ක මට පුළුවන්කම ලැබුණා ඩොලර් මහන මෙෂින් තව මිලදී ගැනීමට. ඇත්තටම මගේ ව්‍යාපාරයේ ඩොලර් මහන මෙෂිමත් එක්ක මම නොහිතපු විදියට දියුණු වෙන්න ගත්තා. ඇත්තටම ලොකු විශ්වාසයක් තියෙනවා අබාන්ස් ආයතනයේ ලබා දෙන ආෆ්ටර් සේල් සර්විස් එකත් එක්ක මට ඉස්සරහට මගේ ව්‍යාපාරය දියුණු වෙනකොට මට තවත් මහන මෙෂින් විවිධ මාදිලි මිලදී ගැනීමට හැකියාව ලැබෙයි කියලා. මහන මෙෂින් එකේ තියෙන ක්වොලිටි එකත් මගේ ව්‍යාපාරයට එකකින් ලැබුණ දියුණුවත් එක්ක මම බලාපොරොත්තු වෙනවා දිගටම ඩොලර් මහන මෙෂිමත් එක්ක රැඳිලා ඉන්න. මගේ වෘත්තියත් එක්ක ගොඩක් වෙලාවට මට වැඩ කරන්න ලැබෙන්නේ සීමිත කාලයක් තුළ. ඉතින් රූගත කිරීම වගේම ගොඩක් වෙලාවට ඉවෙන්ට්ස් ගණනාවක් ෂෙඩියුල් වෙනවා ඒ මාසය තුළ සහ සතිය තුළ. ඉතින් ඒ කාලෙදී අපිට සිද්ධ වෙනවා ඒ අදාළ ඉවෙන්ට්ස් වලට ඒ කොස්ටියම්ස් ඩිසයින් කරන්න. ඉතින් ওই කාලෙදි තමයි මට අදීශක්කව හම්බුනේ. අදීශක්කව මට මුණ ගැහිලා දැන් අවුරුද්දක් විතර ඇති. ඉතින් අදීශක්කත් එක්ක මම ඇවිල්ලා කතා කරද්දී අක්කගේ මම දැක්ක විශේෂම දේ තමයි අක්කා හරිම ප්‍රොෆෙෂනල්. ඒ වගේම එයා ගොඩක් වෙලාවට ඒ අදාළ කස්ටමර්ව හරියට ස්ටඩි කරනවා. දැන් මම එයාට එක්ස්ප්ලේන් කරපුවාම මට ඕනේ මේ ඩිසයින් එක මම අඳින්නේ මේ විදිහට කියලා. අක්කා හරි ලස්සනට ඒ ඩිසයින්ස් මේ විදිහට කරන්න පුළුවන්. ඒ රෙකමෙන්ඩේෂන්ස් ගොඩක් අක්කගේ මට ලැබුණා. ප්‍රොෆෙෂනලිසම් එක ගැන කතා කරොත් අක්කා හරිම ප්‍රොෆෙෂනල්. මොකද එකපාරයි මම මෙෂර්මන්ට්ස් වලට ගියේ. මෙෂර්මන්ට්ස් වලට ගියාට පස්සේ අද වෙනකන් මම අක්කගෙන් මම හිතන්නේ සාරි ජැකට්ස් දැන් 20කට විතර වඩා මහලා තියෙනවා. එක දවසක්වත් මම ෆිට ඔන් එකකට ගිහිල්ලා නැහැ. ඒ තරමටම එයාගේ කොස්ටියම්ස් හරිම පර්ෆෙක්ට්, හරිම නීට්. ඉතින් ඒක තමයි මම දැක්කපු විශේෂම දේ. ඉතින් මන්ට හැතරම හරිම සතුටුයි අදීශක්ක මට මුණ ගැහුණ එකට සහ මම විශ් කරනවා අක්කට අමරලිස් එයාගේ බ්‍රෑන්ඩ් එක තව තවත් දියුණු වෙලා ලොකු බ්‍රෑන්ඩ් එකක්
පොපියුලර් ලංකාවේ තුල පොපියුලර් බ්‍රෑන්ඩ් එකක් වෙන්න කියලා. ඉස්සරහටත් ගොඩක් මට අක්කට සිද්ධ වෙයි වද දෙන්න. නමුත් කිසිම වචනයක් කියන්නේ නැතුව හරිම ලස්සනට වෙලාවට විශේෂම දේ වෙලාවට හෙට නම් ඉවෙන්ට් එක තියෙන්නේ. අද උදේ ගිහිල්ලා මැටීරියල්ස් දුන්නත් අද හවස් වෙනකොට හරිම ලස්සනට ඒ ටික මහලා මට දෙනවා. ඉතින් thank you very much අදීශාකි. ඔයාලට මම විශ් කරනවා හදවතින්ම. මම මගේ ව්‍යාපාරයක් කරන නිසා ඩොලර් මැෂින් එකෙන් ලැබෙන පහසුව නිසා මට ඇත්තටම විශාල වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා මගේ පවුලත් එක්ක රැඳී සිටින්න. අබාන්ස් ආයතනයේ ඩොලර් මැෂින් තේමා පාඨය වෙන turning stitches into dollars කියන එක ඇත්තටම මගේ හදවතට ගොඩාක් දැනෙච්ච දෙයක්. ඇත්තටම මගේ ව්‍යාපාරය මම කරන්නේ turning stitches into dollars. ඉතින් මං හිතනවා හැමතිස්සෙම මට ඒ තේමා පාඨය මගේ ව්‍යාපාරයට ගොඩාක් ගැලපෙන දෙයක් කියලා. Turning stitches into dollars.